ඉතින් උන් අදත් ඔයගොල්ලෝ තුල ඉන්නේ කෝල්ඩ් ක්ලික් දෙනගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම ගෙනලා තිනවා සුපිරි භාණ්ඩයක්. මෙන්න මේ තමයි අනුස්කෘති බලන්නේ. මේකේ කොහොමද ගණන් මේකේ කොහොමද ගන්න පුළුවන් වගේ ගොඩක් දේවල් මම කතා කරනවා. එහෙනම් ඉතින් මේක තවන්නේ අපි යන් වීඩියෝ එකට. අපිට මෙන්න වගේ බොක්ස් එකක් බලන්න පුළුවන් ඉන්නේ. මේ විදිහට ඕඩර් එකක් තමයි ආවේ. අපි මේක අන්බොක්ස් කරගෙන බලමු. මෙන්න මේ බොක්ස් එක තමයි බලන්න පුළුවන් වෙන්නේ. බලන්න අපිට මේක අන්බොක්ස් කරන් බලමු. මෙතනින්ොත් අයින් කරාම ඔයාලා මේ වයර්ලස් charging කියලා බලන්න පුළුවන් නේද? මේක අන්බොක්ස් කරලා බලමු. ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලන්න පුළුවන් ඉන්නේ. ඉස්සෙල්ලාම මෙතන එකට යූසර් මැනුවල් එක දීලා තියෙනවා. මේ විදිහට. ඊට පස්සේ අපිට මෙන්න වගේ කලර් ස්ට්‍රැප් හතරක් දීලා තියෙනවා. කොළ සුදු කළු තැඹිලි කියලා. ඊට පස්සේ මෙතන ඔයාලගේ වයර්ලස් charger එක බලන්න පුළුවන් මෙතන. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට ඔච් එක බලන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි ඔච් එක බලන්න පුළුවන් වෙන්නේ. මෙතන සෙන්සර් එක මෙතන තියෙනවා. මෙන්න මේ විදිහට ඔච් එක බලන්න අපි මේක ඔන් කරලා බලමු. මෙන්න බටන් එක ප්‍රෙස් කරගෙන ගියම ඔන්න වෙනවා මෙන්න මේ විදිහට. හයි වොච් ප්‍රෝ කියලා ඔන්න මෙන්න මේ විදිහට තමයි display බලන්න පුළුවන් විදිහට watch faces මේක ගොඩක් දීලා තියෙනවා. ඊට අපි යන්නේ menu එක බලන්න මේ විදිහට ඔයාලට පේනවා ගොඩක් තියෙනවා මෙතන. මේ විදිහට settings වල ගියාම ඔයාලට වෙනවා මේ විදිහට. මේක අපිට කරන්න පුළුවන් මේකේ phone එකේ app එකට ඒක කට්ටිය මෙතන user manual එකේ කියලා තියෙනවා. අපිට මෙන්න විදිහට මේකේ QR code scan කරලා අපිට මේකේ app එකට install කරන්න පුළුවන්. එතකොට මේකේ phone එකේ තියෙන notification එහෙම මේකට ගෙන්න ගන්න පුළුවන්. ඔයාලට side එක බලන්න මෙතන speaker grill එකක් තියෙනවා. ඊට මෙතන microphone එකක් තියෙනවා. ඒ වගේම අපි මේකේ charger එක plug කරලා බලමු. මෙන්න මේ විදිහට වලට magnetic wireless charging එක තමයි හම්බෙන්නේ. මේක මෙතන තියලා කෙලින්ම මෙහෙම යටින් තිබ්බම ඔටෝ මේක ඔයාලට මෙන්න විදිහට charge වෙන බලන්න පුළුවන් වෙනවා. ඉතින් මේක මැග්නට් එක වගේ මෙහෙම දීපන් ටක් ගාලා එනවා. හරි දැන් අපි බලමු කොහොමද ඔයාලා මේක කනෙක්ට් කරගන්න කියලා අපේ මොබයිල් ෆෝන් එකට. ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ යන්න ඔයාලා Google Play Store එකට. Play Store එකට ගිහලා ඔයාලා මේකේ සර්ච් කරන්න Hi Watch Pro කියලා. මෙන්න විදිහට ඔය මෙන්න මෙන්න Hi Watch Pro කියලා එකක් තියෙනවා. මේකේ තියෙනවා දෙවෙනියට මෙන්න මේ දම්පාට ලෝගෝ එකක් තියෙන ඇප් එක මේ MB39 එක. මෙන්න මේක ඔයාලා ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගන්න ඕනි. ඉස්සෙල්ලාම ඔයාලා ඉස්සෙල්ලාම ගන්න තියෙන මේක. මෙන්න මේක ඔයාලා ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගෙන මම මෙන්න මේ ඇප් එක ඕපන් කරගන්නවා. මේ විදිහට මෙන්න මේ යූසර් ඇඩ්මින් වලට ඇග්‍රී දීලා අපි යන් ඉස්සරහට බලමු මොකද කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ ලොකේෂන් ඇක්සස් ඉල්ලනවා. ඊට පස්සේ මෙන්න මේකේ ඉන්ටර්ෆේස් තමයි ඔයාලට බලන්න පුළුවන් ඉන්නේ මුලින්ම ඇප් එකේ. ඊට පස්සේ ඔයාලා මේ ෆෝන් එක වොච් එක කනෙක්ට් කරන්න ඔයාලා යන්න ඕනි. ඔයාලට මේක කනෙක්ට් කරන්න ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ යන්න මෙතන තියෙන ඔයාලට වෙනවා bind devices කියලා. මෙන්න එතන යන්න. ඊට පස්සේ මෙතන එනවා අවසානයේ තියෙනවා QR code එක වගේ icon එක. මෙන්න මේක ක්ලික් කරන්න. මේ ක්ලික් කරලා while using app දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ස්මාර්ට් වොච් එක අතර අරගෙන මෙන්න ස්මාර්ට් වොච් එක අතර අරගෙන යන්නේ මේ මෙනු එකට. මෙනු එකට ගිහිල්ලා ඔයාලට මෙන්න මේකේ App Store icon එකක් තියෙනවා. ඉන්නේ App Store icon එක ගාම ඔයාලට මෙන්න විදිහට QR code එකක් පේනවා. මෙන්න මේ QR code එක ඔයාලා ෆෝන් එකකින් ස්කෑන් කරගන්න ඕන.
එතකොට ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ ඩිවයිස් එක කනෙක්ට් වෙලා තියෙනවා මෙන්න මෙතනින්. ඊට පස්සේ මේක ඔයාලා ඔටෝම කනෙක්ට් කරගන්නවා. මේකට ඔයාලා Bluetooth access on කරලා තියන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් වෙලාදී ඒක කම්ප්ලීට් වෙලා ඔයාලා බලන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට app එකෙන් අපිට මේ ඔක්කොම මොනිටර් කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න dial settings ඒ කියන්නේ clock face එක මාරු කරන්න පුළුවන්. මෙන්න විදිහට කට්ටිය දීලා තියෙනවා. ඒ විදිහට මේවා ඔයාලට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් මේ app එක භාවිත කරලා. මේක ගොඩක් මේ ගන්න කරපුවා හොඳ වොච් එකක් කියලා මම හිතනවා. එහෙනම් අනිවාර්යෙන් ඔයාලත් මේක යූස් කරලා දිනන කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා සුබ දවසක්.